සුබ උදෑසනක් වේවා ආදරණීය දුවපිතේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමස්කාර පූර්ව වහන්සේගේ අවසර පතනවා. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අධ්‍යාපන සංවර්ධන ප්‍රදීප් ඉෂාර මහතාණෙනි, නියෝජ්‍ය විදුහල්පති ප්‍රාථමික අංශ භාර ශාමලි වික්‍රමනායක මහත්මියනි, නියෝජ්‍ය විදුහල්පති විශේෂ සමගාමී සනත් කුමාර මහතාණෙනි, නියෝජ්‍ය විදුහල්පති අධ්‍යාපන පරිපාලන වාසනා චන්ද්‍රශ්‍රී මහත්මියනි, මගේ ආදරණීය ගුරු මණ්ඩලයේ සියලු දෙනාගෙන් අවසරයි. ආදරණීය දෙමාපියනි, එවැගේම ආදරණීය දුවපුතේ, විදුහල්පති විදිහට ඔබව ආමන්ත්‍රණය කරන අවසන් දවස අද. හෙට ඉඳන් මම මේ පාසලේ හිටපු විදුහල්පති. හැබැයි මට විශ්‍රාම යනවා කියන එක ඊයේ දවස වෙනකම්ම දැනුන්නේ නැහැ. සාමාන්‍යයෙන් විශ්‍රාම යන්න කලින් මාස 3කට කලින් නිවාඩු ලබා ගන්න පුළුවන්, විශ්‍රාම පූර්ව නිවාඩු. මම ඒ නිවාඩුව ලබා ගත්තෙත් නැහැ. ඊයේ දවස වෙනකම්ම මට දැනුන්නේ නැහැ මම විශ්‍රාම යනවා කියලා. හැබැයි අද මෙතන ඉඳගත්තාම මට දැනුණා මම විශ්‍රාම යනවා කියන එක. ඊයේ දවස් වෙනකම්ම මම උත්සාහ කළේ මට කරන්න තියෙන දේ මේ පාසල වෙනුවෙන්. ඒකත් ඊයේ දවස් වෙනතුරුම කරන්න තමයි මම උත්සාහ කළේ. ඉතින් ආදරණීය දුපුතේ, ඔබ ඉතාමත් ලස්සන උපහාර උළෙලක් සංවිධානය කළා තිබුණා. මේ පිටිපස්සේ නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයේ ආචාර්ය මණ්ඩලයේ අපේ ස්වාමීන් වහන්සේ ඉන්නවා කියලා මම දන්නවා. හැබැයි මටත් හොරෙන් තමයි මේ ලස්සනට මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ. මම ගොඩ කාර්යබහුල වුණා පහුගිය දවස් ටිකේ. ඒ කාලය තුල මටත් හොරා මේ ලස්සනට මේ වැඩසටහන සංවිධානය කළා. ඒ පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මෙවන් වූ උපහාරයක් මට පිදීම සම්බන්ධව ආදරණීය ආචාර්ය මණ්ඩලයට, ගුරු මණ්ඩලයට සහ දාබර දරුවන්ට, ආදරණීය දෙමව්පියන්ට සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආදරණීය දෙවිපුතේ, ඔබ සියලු දෙනාට හැමදාම මම උපදෙස් මඟ පෙන්වීම දුන්නා. 2016 සැප්තැම්බර් මාසේ 2 වෙනිදා මම මේ පාසලට ආවේ. හැබැයි මේ පාසල මට බාර ගන්න කියලා කිව්වේ 2016 නෙමෙයි 2015 ඉඳන්. මට පුදුමාකාර විදිහට කිව්වා මේ පාසල බාර ගන්න කියලා. අර ගයන්ස කිව්වා වගේ මමත් මේ පාසල බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. මොකද ඒ වෙනකොට මේ පාසල තිබුණ තත්ත්වය නිසා මට හිතුණා මෙවන් නෝ පාසලක් කරගෙන යන්න බැරි වෙයි කියලා. ඒ නිසා මම බාර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. කෙසේ වුණත් අවසානයේ මට බාර ගන්න හිතුණා. මම අද ඇත්තටම සතුටු වෙනවා මම මේ බාර ගන්න ගත්ත තීරණය සම්බන්ධව. 2016 15 ඉඳන් මට මේ පාසල බාර ගන්න කිව්වත් මම 16 බාරගත්තේ සැප්තැම්බර් 2 වෙනිදා. එදා මේ පාසලට වැඩ බාර ගන්න ආපු දවසේම මම දැක්කා මෙතන වැඩ ගොඩාක් තියෙනවනේ කියලා මට හිතුණා. මම දැක්කා මේ වැඩ ගොඩක් තියෙනවා. ඒ අවස්ථාවේ මට හිතුණා මම මේ පාසල වෙනසක් කරනවා, වෙනසක් කළා තමයි යන්නේ කියන අරමුණ මට ඇති වුණා. මගෙන් එවකට හිටියෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා කිව්වේ ධම්මිකා, ඔයාට මේ පාසල වෙනස් කරන්න පුළුවන්. ඔයා මට මේ පාසල වෙනස් කරලා පෙන්නන්න කියලා අභියෝගයක් විදිහට මට කිව්වේ. මං හිතාගත්තා මං මේ දෙක කරනවා කියලා. හැබැයි ඒ දෙක කරන්න ගියාම මට ආපු අභියෝග කියලා නිම කරන්න බෑ. ජීවිතේට පොලිසියකට ගියපු නැති මම මේ රාජකාරී කාලය තුල පොලිසිය වලට ගියා. උසාවිය වලට ගියා. සුප්‍රීම කෝට් උසාවියට ගියා. දිස්ත්‍රික් උසාවියට ගියා. අල්ලස් කොමිසමට ගියා. මානව හිමිකම් කොමිසමට ගියා. මේ හැම තැනටම ගියා. හැබැයි හැම තැනදීම මම නිර්දෝෂී කියන එක පැහැදිලිවම පෙන්වනවා. මං හිතුවේ මට ඒවා අභියෝග කියලා. මං හිතුවා මට ඒ අභියෝග ජය අරගෙන මේ පාසලේ මට කරන්න තියෙන දේ මං කරනවා කියලා.
මම විශ්වාස කරපු දෙයක් තමයි අපි තැනකට ගියොත් ඒ තැන අපි අවශ්‍ය ඒ තැනට අපි අවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. මං කළෙත් ඒක. මට ගොඩාක් වැඩ කරන්න තිබුණා. මං ඒ දේ ආරම්භ කළා. මං හිතනවා මං සාර්ථක වුණා කියලා. අද දවස් තුල මේ දරුවෝ මේ පාසලේ මම ආවන් පස්සේ ආරම්භ කරපු දේවල් මට ප්‍රදර්ශනය කරනකොට ඇත්තටම නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් තියෙනවා. මම මේ විද්‍යාලයට එනකොට තිබුණ එක තූරවාදක කණ්ඩායමක් විතරයි. ඒකෙත් බොහෝ අඩුපාඩු තිබුණා. නමුත් අද වෙනකොට සර්ව සම්පූර්ණ තූරවාදක මණ්ඩල 3ක් පාසලේ තියෙනවා. ඒගොල්ලන්ට නියමිත ඇඳුනුත් එක්කම. ඒ වගේම අනිත් සියලුම දරුවන්ට අධ්‍යාපනයට අමතරව තමන්ගේ පෞරුෂය සංවර්ධනය කරගන්න, තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න, ඒවා සොයා ගන්න මට මම මොකටද දක්ෂ කියලා හොයාගන්න අවස්ථාවන් සම්පාදනය කරලා දෙන්න මම ගොඩාක් උත්සුක වුණා. ඒ නිසා තමයි අද ඔබ ඉදිරියේ ඉන්න මේ සමිති සමාගම් එක සමාජ බාලදක්ෂ කැඩට් රතුපුරුෂ පෝතක බාලදක්ෂ පරිසර නියම මේ හැම අවස්ථාවම දුන්නේ දරුවනේ ඔබට ඔබේ ජීවිතේ ගොඩ නගා ගන්න අවස්ථාවන් පාසලෙන් ලැබෙන්න ඕන නිසා. ඊට අමතරව සෞන්දර්ය ක්‍රීඩා මේ උපරිමයෙන් අපි කරන්න උත්සාහ කළා. මේ හැම අවස්ථාවකම ඔබට දුන්නේ ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න, ඔබේ හැකියාවන් හඳුනා ගන්න, ඔබේ දක්ෂතාවන් වර්ධනය කරගන්න. ඊට අමතරව අධ්‍යාපනයේ පැත්තෙනොත් අපි යන්න පුළුවන් උපරිම ගියා. මම අවංකවම සතුටු වෙනවා. මගේ කාලය තමයි මේ පාසලේ පළමු වරට ඒ නමේ ලබා ගත්තේ. අපි එතෙන්ට මේ දරුවෝ ගෙනාවා. මොකද අපිට අපේ පාසලේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාම ඒ දරුවෝ පාසල හැර යනවා. ඒකට අපිට ඉන්නේ අඩු සාධන මට්ටම් දරුවෝ. නමුත් අපි ඔප්පු කළා අඩු සාධන මට්ටම් දරුවෝ වුණත් අපිට ගොඩ නගන්න පුළුවන් කෙනෙක්. ආදරණීය දූ පුතේ ඔබට අවස්ථාවන් ගොඩාක් අපි සම්පාදනය කරලා දෙනවා. ඔබ ඒවෙන් ප්‍රයෝජනට ගන්න. දැනුම විතරක් නෙමෙයි ඔබේ ජීවිතයට අවශ්‍ය කරන්නේ. ඔබේ ජීවිතේට අනිකුත් දේවල් මේ අත්දැකීම් මේ සංගම් වලින් මේ ක්‍රීඩා වලින් මේ සෞන්දර්යය තුළින් ඔබේ ජීවිතයට එකතු වෙන අත්දැකීම් සහ සතුට මට ගොඩාක්ම අවශ්‍ය කළා. ඔබ නිර්මාණශීලී සහ සංවේදී දරුවෝ බවට පත් කරන්න. ඉතින් මේ සඳහා ඔබට මම සමහර විට උපදෙස් දෙන්න ඇති. මම හිතන්නේ මගේ ඒ 2016 ඉඳන් අද දක්වා හැමදාම උදෑසන රැස්වීමේදී ඔබව ගොඩනගන්න, ඔබව නිවැරදිව සමාජගත කරන්න අවශ්‍ය කරන උපදෙසක් හා මඟ පෙන්වීමක් අනිවාර්යයෙන්ම ලබා දුන්නා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවන්ට ඔබට දඬුවමක් දෙන්නම් නම් පසුබට වුනේ නැහැ. ඒ ඔබ කෙරේ තරහකින්වත් වෛරකින් නෙමෙයි මගේ පාසලේ දරුවෝ පහත්ගම රෝමන් කතෝලික විද්‍යාලයේ දරුවෝ කියලා අභිමාණයෙන් ඔබ සමාජගත කරන ඔබගේ අඩුපාඩු වැරදි හදන්න පාසල විතරයි තියෙන්නේ. වෙන කිසිම ස්ථානයක ඔබේ අඩුපාඩු වැරදි හදන්නේ නැහැ. ඒ නිසා පාසලෙන් ඔබට ලැබෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒ දේවල් ඔබ ජීවිතයට එකතු කරගන්න කියන එක ආදරයෙන් මතක් කරනවා. ආදරණීය දරුවනේ, ඉතින් ඔබට ආයේ උපදෙස් දෙන්න මඟ පෙන්වන්න මම මේ පාසලට එන්නේ නැහැ විදුහල්පතිනිය විදියට. මම යම් අවස්ථාවක සහභාගී වුණත් සහභාගී වෙන්නේ හිටපු විදුහල්පතිනිය විදියට. ඉතින් ඔබට ඒ ලබා දීපු උපදෙස් මඟ පෙන්වීම ඔබ ග්‍රහණය කරගෙන ඒවා අරගෙන හදවතට එක් කරගෙන හොඳින් හොඳ දරුවෙක් විදියට සමාජගත වෙන්න කියන ආදරණීය ඉල්ලීම කරමින් මගේ කතාව මම අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.